හායි යාළුවනේ කොහොමද ඉතින් ඔයාලට සතියේ විවේක දවස අපි පොඩ්ඩක් ඇවිදින්න යනවා. ඉතින් අද පොළ මගේ යාළුවයි මායි යන්නේ. ඉතින් අපි පොඩ්ඩක් රවුමක් දාලා එමු එහෙනම් බලන්න. අද හරිම මීදුම ගොඩාක් තියෙනවා අද. අනික හරිම සීතල දවසක්. මේ දින අපිට යන්න තියෙන බස් ටික. හරි අපි එහෙනම් ගිහින් බලමු. ඔව් අපි මෙට්‍රෝ එක ළඟට ආවා. බස් එකකින් බැලලා දැන් ඉතින් මෙට්‍රෝ එකට යන්න තමයි මේ අපි මෙතන පඩිපෙළෙන් බැලලා යන්නේ. මේ ඉතින් මෙට්‍රෝ තියෙන්නේ අපේ ලංකාවේ වගේ එළියෙන් නෙමෙයි. පොළොවේ යටින් තමයි යන්න තියෙන්නේ. අඩි 600ක් 700ක් විතර යටින් තමයි යන්න තියෙන්නේ. ටිකේ ගිහිල්ලා ඊට පස්සේ යන්න ඕනේ ඉතින්. අපි අරට ගිහිල්ලා බලමු. මෙතන මෙට්‍රෝ එක ඇතුලේ. මෙතනින් අපි අපේ කාඩ් එකට සල්ලි දාගෙන එතනින් තමයි යන්න තියෙන්නේ. මගේ යාළුවා උන්න සල්ලි දාගන්නවා කාඩ් එකට. සල්ලි දාගෙන ඉතින් අපි ආවා. ඔය තියෙන අතන එයාපෝට් එකේ ෆ්ලයි කරන ටයිම් එක ඒ වයිට ඔක්කොම තියෙනවා. ඉතින් අපි මෙට්‍රෝ එකට ආවා. කෝච්චියට එන්න තව විනාඩි 7ක් වගේ කාලේ තියෙනවා. ඉතින් අපි කෝච්චිය යනකම් විනාඩි 7ක් ඉමු. මේ වෙලාවට කෝච්චිය එනවා. ඔව් දැන් තව විනාඩියක් වගේ තියෙන්නේ. අපි බලමු කෝච්චිය වෙලාවට එයිද කියලා. බලගින් හරිම ලංකාවේ වගේ නෙමෙයි. ටයිම් එක නම් ටයිම් එකට අනිවාර්යෙන් වැඩ කරනවා. ඔන්න එනවා කෝච්චිය. ඔව් මං කිව්වා වගේ හරියටම ඒගොල්ලෝ નિયમિત වෙලාවල් වලට වැඩ කරනවා. කිසිම වෙලාවක පසු වෙන්නේ නැහැ. කෝච්චිය ඇවිල්ලා ලංකාවේ වගේ ඉතින් බෙල්ල තියන්නේ එහෙම බැහැ මෙහි කෝච්චිය වලට. ඔක්කොම සේෆ්ටි තියෙන්නේ. යන්නවට පස්සේ තමයි යන්න තියෙන්නේ. ඔව් අපි කෝච්චියෙන් එක අද නම් පොඩ්ඩක් සෙනග අඩුයි. නමුත් එයාපෝට් එකකින් සෙනග කට්ටිය එනවා ගොඩක්. මේ තියෙන්නේ අපේ මේ කෝච්චිය ගමන් කරන කාලසටහන. ඔය සම්පූර්ණ දුර වෙනවා කිලෝමීටර් 200කට 300කට වැඩි ප්‍රමාණයක් තමයි වෙන්නේ. ඉඳලා එන්නේ. අපේ පොයින්ට් එක තමයි කෙරවලින් පොයින්ට් එකට අපි යන්නේ. ඔය තියෙන උතන ඉඳලා අර්නොට් කොයි ස්ථානේ. ඔකට තමයි අපි යන්නේ. හරි දැන් ළඟයි. එනවස් කරයි. ඔව් අපි ආව අර්නොට් කොයි වලට. බලමු මේ යංකෝ එළියට එක. මේ ලංකාවේ කට්ටියක් තමයි යන්නේ. මේ ඉතින් හරිම ලස්සනයි දේශගුණේ. හරිම සීතලයි ඒ වගේම. ඔන්න ඉතින් නගරයට ආවා. නගරේ ඉතින් ලංකාවේ වගේ බයික් නම් තියෙනවා. නැති එකම දේ තමයි 3 wheel. අනිත් සේරම තියෙනවා. 3 wheel එක නම් හැටවත් දකින්න නැහැ ඉතින්. මේ ඇත්තම නැහැ 3 wheel. ටැක්සි වලට තියෙන ඉතින් කාර් තමයි තියෙන්නේ. එහෙනම් යාළුවනේ අපි ඉක්මනින් පොළට යමු. මොකද අද දෙක වෙද්දිම වැස්සකුත් එනවා. ඊට කලින් අපි යන්නත් ඕනේ. ඔන්න අපි පොළට ආවා එහෙනම්. හැබැයි පොලේ තියෙන එළවලු බලු චීස්
ඔලිඟු වැට පළතුරු ඒ වගේ මිල ගණන් කොහොමද කියලා මම පස්සේ දවසක වීඩියෝ එකක් කරන්නම්. හේතුව අද දෙකට වහිනවා. ඒ නිසා අපි ඊට කලින් යන්න ඕනේ. මම ඉක්මනින් මේ දේවල් විතරක් වීඩියෝ එකකින් විතරක් පෙන්නන්න. එකින් එක අරගෙන පෙන්නන්න වීඩියෝ සෑහෙන ලවක් යනවා. බැටරිකුත් ගන්නත් තියෙනවා. ඒ නිසා ඒ ටික ටට්ටක් ගාලා ඔයගොල්ලන්ට පෙන්නන්න. Now a ghost in the shade. Every step a crack where the smile decayed. Voices in my head softly hum your tune, dancing with the shadows under a silver moon. Falling stars write your name across the sky. Every trail burns bright, but they won't tell me why. Colliding with the echoes where love used to bloom, in the deep of the night under a pale lit room. Street lamp flickers out, matches my doubt. Counting lonely steps, trying to map a route. Past the pain and the fear, beyond the cold air. Searching in the void like you'd still be there. Eyes shut tight, see the dreams barely glow. Fingers reach for nothing, just the wind that I know. Ocean tide crashing in the chest, waves break, still drowning in your name. Every breath I take, falling stars write your name across the sky. Every trail burns bright, but they won't tell me why. Colliding with the echoes where love used to bloom, in the deep of the night under a pale lit room. Concrete drains where the neon glows. Every block tells a tale the whole city knows. Rhythms in the shadows where the cold wind blows. Life's a gamble on these streets, anything goes. Boom bap echoes through the alleys at night. Soulful samples lift the darkness to light. Deep kicks pounds like a heartbeat fight. These gritty vibes keep my story in sight. ඔන්න මං කිව්වනේ ඉතින් යාළුවනේ දෙකට වහිනවා කියලා. ඔන්න හරියටම දෙකයි වෙලාව. ඔන්න ඇස පටන් ගත්තා. හරිම සීතලයි. අයිස් කැට වගේ තාම වැටෙන්නේ. අපි කොහොම හරි ඉක්මනට යමු ඉතින්. ඊට කලින් තව තැනක් තියෙනවා පෙන්නන්න. ඒ සම්බන්ධවත් මම පස්සේ වීඩියෝ එකක් ඔයගොල්ලන්ට කරන්නම්. ඔන්න මම කියපු විශේෂ තැන අපි කවුරුත් හොයන තැනක් තමයි. මේ සම්බන්ධවම වීඩියෝ එකක් පස්සේ කරන්නම්. මේ වගේ සැර කොහොමද මිල ගණන් කොහොමද කියලා. මේ වීඩියෝ දික් වෙන නිසා මට තවත් මේක මිල ගණන් විස්තර ඔබට ඉදිරිපත් කරන්න බෑ. මේ වීඩියෝ එක බැලුවා නම් අනිවාර්යෙන් ලයික් එකක් දාගෙන යන්න. ඒක මට ලොකු හයියක්. අඩුපාඩු තියෙනවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. නැවත හමු වෙනතුරු ඔබට ජය වේවා. ඉස්සරහයි. Soulful samples lift the darkness to light. Deep kicks pounds like a heartbeat fight. These gritty vibes keep my story inside.